රෑ 12 වෙනකොට බෝමළුවේ කළු ගල් ලෑලි අතුරලා ඉවර කරන්න යන්නේ. ඔන්න අපේ සඳගිරි සෑයේ බෝමළුවේ ගල් ලෑලි එලන්න ඕන කරන ගල් ලෑලි නාවල පිටියෙන් අරගෙන එන්න පටන් ගත්තා. මේ ඇවිල්ලා දෙවනි ලෝඩ් එක. ඔන්න අපේ ගෝතමී මහත්මිය බෝධි ප්‍රාකාරයේ බෝමළුවේ නැත්තම් දෙවනි මළුවට ආධාර කළා. කරමින් හිටපු වැඩේ අපි යහවර කරලා ඔන්න 5ට පටන් ගත්තා. සඳගිරි සෑයට බටහිරින් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ බෝපැලය රෝපණය කරලා තියෙන බෝමළුවේ මළු 3ක් තියෙනවා. 1 2 3. ඒ මළු 3න් මැද මළුවේ කළු ගල් ලෑලි ඇතිරීම ඔන්න අපි දැන් අද ඉවර කරන්න යන්නේ. උත්සාහ කරනවා. එතකොට අපේ කට්ටියට නයිට් ටයිම් වෙනවා අපි දැන් වැඩ කරන්නත් පටන් ගත්තා. එතකොට ගෙවීම් වෙනම ඒ සඳහා වෙනවා විශේෂයෙන්. එතකොට අද 7 දෙනෙක් ලැහැස්ති වෙලා ඉන්නවා බෝමළුවේ මෙන්න මේ මැද මළුවේ කළු ගල් ලෑලි ටික එලලා ඉවර කරන්න. ඉතින් මේ වැඩේදී දැන් මේ බෝමළුවට අරක් ගත්ත කෙනා තමයි අපේ වලස් අයියා. කකුලේ තුවාල තියෙන්නේ වලස් අයියා. දැන් මොකද අද කරන්න යන්නේ? මේක ඉවර කරන්න. ඉවර කරන්න යන්නේ. ඉවරම කරනවා. වලස් අයියා ගෙවල් පැත්තේ ඔයයි යන්නේ? යන්නවා. පොසොන් පහුවෙලා ස්ලැබ් එක දාපු ගමන් වලස් අයියා යනවා. අපි වලස් අයියාලා ගමේ යනවාද? අපි එකයි යනවනේ. ඔව්. රාජේ යනවද වලස් අයියාලා ගමේ? දැන් මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මෙයා වලස් ඔයත් වලස්. ගමේ අය වලා කියනවද දැන් නැහැ? නෑ හම්බුනේ. තාම නැත්te මෙසරේ ගියාම අනිවාර්යෙන් ගියයි. ඔයා ලොකු වලාද පොඩි වලාද අයියා? මම ලොකු වලා. ලොකු වලා. වලස් අයියා වලා කියන අපි ආදරේට වලස් මුල්ල හින්දා අපි වලස් අයියා කියලා මේ හුරතලෙටත් එක කියන්නේ වලස් අයියා. රාජා හුරතලෙට නේ සුද්දයා. හුරතලෙට නේ වලස් අයියා කියන්නේ. ඔයා ලොකු එක්කනද පොඩි එක්කනද? මම ලොකු වලස්. ලොකු වලස් අම්මා. ඒ කරන්න දෙයක් නෑ. ඒ කියන්නේ මුලින් ආවට කරන්න දෙයක් නෑ. අරයට දෙමු ලොකු වලා උසින්ද හරි. හරි. ලොකු වලා ඔයා පොඩි වලා ඈ. ඊට සුද්දයියා. දැන් මැද මහනුවරින් සමුවරගෙන ඔයා හොයනම ඇති මයංගණෙන් ගඩොල් ගේන කට්ටිය ඔයා කොහෙද ඉන්නේ කියලා. දැන් ආයේ කියන්න ආයේ මැද මහනුවරෙන් නෑ කෙලිම හන්තානේ සදාකාලිකව. කියන්න. එහෙම කියනවා. ඈ? මම අයින් ඉන්නේ. මොකද? හන්තානේ ඉන්නේ. බඳින්න? මට උන්නේ මේ හන්තානෙන් බඳින්න ඉන්න කතාවක් කියනවා. කියන්නේ එහෙමත් මොකක් හරි හරියින්ද දන්නේ නැහැ. හන්තානෙන් බඳින්නද අදහස හන්තානේ ඉන්නද අදහස? ඉන්න අදහස. බඳින්නේ නැහනේ. මහාන කරන්නද? නේ මාමා. ඈ? මාමා එන්නකෝ. මාමා එක එක්කෙනා මහාන කරන්න කියන්නේ මාමා ඔක්කොටම වඩා ගැලපෙනවා. මහාන කරන්නද? තාමනේ බලපිට ඉදිරියට. ගෙදර යන්න ඕනේ. ගෙදර මේ මාමත් මැද මහනුවර දැන් කට්ටිය ඔක්කොම බහලා තියෙන රජය. කීය වෙනකන් අපි වැඩද රෑ? 12 වෙනකන්. දැන් රෑටත් ඒ ඕනද නෑනේ. නෙල්සන් මාමා නැති නිසා අවුලන්නේ නැහැ. එතකොට ඔන්න වැඩේ ලස්සනට දැන් යනවා. කට්ටියද ඒකක් එම්බිලා අපි දැන් වැඩේ පටන් ගත්තා. රෑ 12 වෙනකන් අපි මේ ඉදිරි මාසය අපිට හරියටම මාසයයි තව සතියක් වගේ තියෙන්නේ. මේ කාලේ දවාලෙත් වැඩ අපි රෑත් වැඩ ඔන්න බෝමළුවේ මැද මළුවේ කළු ගල් ලෑලි ඇතිරීම දැන් ලස්සනට කරගෙන යනවා. ඊට පස්සේ මේකෙදි මතක් කරන්න තියෙන ඊළඟ වැදගත් පණිවිඩය අපි උදේ වීඩියෝස් දැම්ම අපේ විහාරයේ චිත්‍ර ඇඳීම සහ විහාරයේ කළු ගල් ලෑලි ඇතිරීමට ඔබට කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් මතක් කරන්න ඕනේ අර සඳගිරි සෑය ඉහලින් වැඩ ඉද්දි සඳගිරි සෑයට බටහිරින් යට මෙන්න අපි දැන් වර්ෂ කීපයකට කලින් රෝපණය කළ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝපැලයක් තමයි මෙන්න මේ ස්ථානයේ වැඩ සිටින්නේ. එතකොට මේ බෝධීන් වහන්සේට බටහිරින් ප්‍රධාන එලිමහන් මළු 3ක් 1යි 2යි 3යි සාමාන්‍යයෙන් 600ක් විතර වාඩි වෙලා ඉන්න පුළුවන් මට්ටමේ ලොකු මළු 3ක් තියෙනවා. එතකොට මේ මළු 3 අපි සඳගිරි සෑ මළුවේ වගේ අඩි දෙකක් දිග අඩියක් පළල ස්වාභාවික පැලුම් ගල් ලෑලි තමයි මේ සෑ මළුවේ එලන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට අධික මේ වර්ෂාව නිතර ඇදහැලෙන පළාතක්. ඒක නිසා වැල්ල තිබුණත් චෝදන් යනවා, මඩ වෙනවා, තන පිළිලි ගහන්න බෑ. කූඩැල්ල සමහර විට එන ගැටලු තියෙනවා. ඒකත් එක්ක අපි ලස්සනට ස්වාභාවික කළු ගල් ලෑලි එලන්නට ලැහැස්ති වෙන්නේ. ඒ අනුව අපිට කළු ගල් ලෑලි විශාල ප්‍රමාණයක් එක මළුවකට යනවා. එතකොට මළු 3ක් තියෙනවා. අපි එදාට මීට සතියකට විතර කලින් වීඩියෝ එකක් දැම්මා. එක මළුවකට යන කළු ගල් ලෑලි ප්‍රමාණය, ඒ වගේම ගල් කුඩු ප්‍රමාණය, සිමෙන්ති ප්‍රමාණය, වැඩ කරන අයගේ වැටුප් ගෙවීම් කියන මෙන්න මේ දේවල්. පඩි ගෙවීම්, කළු ගල් ලෑලි, ගල් කුඩු, සිමෙන්ති. ඔන්න ඔය 4 තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට එක මළුවක සම්පූර්ණයෙන් ගල් ලෑලි එලලා ඉවර කරන්න රුපියල් ලක්ෂ 9.5ක විතර මුදලක් අපිට සම්පූර්ණයෙන් මේ වෙද්දී යනවා. ඒ අනුව අපි සඳහන් කළා කැමති අය කළු ගල් ලෑල්ලක් අඩි 2ක් දිග අඩියක් පළල කළු ගල් ලෑල්ලක් විතරක් රුපියල් 1000ක් වෙනවා. කැමති අයට කළු ගල් ලෑලි හැකි ප්‍රමාණයකට
දායක වෙන්න කියලා අපි මතක් කරා. ඒ අතර තව යෝජනාවක් කරා පුළුවන් නම් කැමති කෙනෙක් ඉන්නවා නම් එක්කෙනෙක් හෝ තුන් දෙනෙක් මේ මලු තුන එක මලුවකට ලක්ෂ 9.5යි මලු තුන කැමති තුන් දෙනෙක් බාර ගන්න කියන ආරාධනාව කළා. ඒ අනුව ගල්ලෑලි කිහිපයකට අපිට උදව් ලැබිලා තියෙනවා අනෙකුත් මලු වල. ඒ අතර අනෙකුත් එක මලුවකට ගල්ලෑලි 40කට 50කට විතර. ඒ අතර මේ මැද මලුවට සම්පූර්ණ දායකත්වයේ දෙහිවල පදිංචිව සිටින මගේ කල්යාණ මිත්‍ර ගෝතමී පීරිස් මහත්මිය සහ එතුමියගේ ආදරණීය මව්තුමිය ඇතුළු පවුල හැමදෙනාටම නිදුක් නිරෝගීමත් භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරමින් බොහොම ශ්‍රද්ධාවන්ත භාවයෙන් මේ සඳගිරිසෑ පුදබිම වඳින්න එන සදහවතුන්ට බෝධීන් වහන්සේ අභියස වන්දනාමාන කටයුතු කරද්දී එහි ඉදිරියේ තියෙන මැද මළුවේ කළු ගල්ලෑලි එලලා එහි වැඩ කටයුතු අවසන් කරන්න රුපියල් ලක්ෂ 9.5ක සම්පූර්ණ දායකත්වය ලබා දුන්නා. ඉතින් ගෝතමී මහත්මිය ඇතුළු මව්තුමිය ඇතුළු පවුල හැමදෙනා විශේෂයෙන් මතක් කරනවා මම සිදු කරන බොහෝ සාසනික කටයුතු වලට ඒ අයගේ දායකත්වයේ ආධාර උපකාර ආශිර්වාදයෙන් නිරන්තරයෙන්ම මට මගේ හැම කටයුත්තකටම ලැබෙනවා. ගෝතමී මහත්මිය ඇතුළු හැමදෙනාටම ආශිර්වාද කරනවා. එතුමියගේ දෙමව්පියන් ඇතුළු පවුල හැමදෙනාටම නිදුක් නිරෝගීමත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. මේ පුණ්‍ය ශක්තිය සසර පුරා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ බෝධීන් වහන්සේ වන්දනා කරන්නට පැමිණෙන සදහැවතුන් මේ මළුව භාවිතා කරන මොහොතක් පාසා වසර 100,000 ගණනාවක් ඒ හැමදෙනාටම පිංපෙත් අනුමෝදන් වේවි. ඉතින් ඒ අතර තව බෝධීන් වහන්සේ ළඟ තියෙන ඊළඟ මළුවයි පහත මළුවේ කළු ගල්ලෑලිය ඇතිරීම සඳහා තවම දායකත්වයේ ලැබිලා නැහැ. කැමති කෙනෙක් ඉන්නවා නම් උඩ මළුවයි යටම මළුවයි මළු දෙකෙන් කැමති කෙනෙකුට මළුවක් හෝ දෙදෙනෙකුට මළු දෙක බාර ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැති වුණොත් පුළුවන් අය කළු ගල්ලෑලි හැකි ප්‍රමාණයකට මේ විදිහට දායක වෙලා හැමෝගෙම දායකත්වයෙන් අපිට මළුව නිර්මාණය කරන්නත් පුළුවන් අය මේ බෝධීන් වහන්සේ අභියස ඉදිරියේ බෝමළුවේ කළු ගල්ලෑලි ඇතිරීම සම්බන්ධයෙන් එකතු වන ලෙස බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ වීඩියෝ එකත් පුළුවන් හැමෝම ෂෙයා කරන්න. මෙන්න මේ විදිහට තමයි බෝමළුවේ කළු ගල්ලෑලි ඇතිරීම අපි කරගෙන යන්නේ. හැමෝටම සම්මා සම්බුදු සරණයි.